සංගක්කර මහේල මාලින්ග හිටපු කණ්ඩායම අද මේ තරම් පසු බැස්සේ ඇයි මේ කතාව වැරදි පහත් තියෙනවා. ඒ වැරදි නොවුනා නම් අද ශ්‍රී ලංකාව ලෝකයේ අංක එක කණ්ඩායම වෙන්නත් තිබුණා. 1996 දී ලෝක කුසලානිය දිනාගෙන මුළු ක්‍රිකට් ලෝකයේම කම්පැනට පත් කළ ශ්‍රී ලංකාව 2007 සහ 2011 ලෝක කුසලාන අවසන් තරගය දක්වා ගිය ශ්‍රී ලංකාව 2014 T20 ලෝක සූරයන් වූ ශ්‍රී ලංකාව. ඒත් අද අපේ කණ්ඩායම ඉන්නේ කොහෙද? එදා ලෝකයේ බලවත් කණ්ඩායම අතර සිටි ශ්‍රී ලංකාව අද බොහෝ වෙලාවට ජයග්‍රහණය සඳහාම සටන් කරන තත්ත්වයට වැටිලා තියෙනවා. මේකට හේතුව දක්ෂ ක්‍රීඩකයන්ගේ හිඟයක්ද? නැහැ. අපේ රටේ අදටත් ලෝක මට්ටමේ දක්ෂතා බිහි වෙනවා. නමුත් වැරදි තීරණ අස්ථාවර නායකත්වය දුර්වල සැලසුම් කරණය සහ ක්‍රිකට් පරිපාලනයේ ගැටලු නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රමෙන් පසු බැස ගියා කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඉතින් අද මේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබැසීමට බලපෑ බොහෝ දෙනා තවමත් විවේචනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කළ ලොකුම වැරදි පහ ගැන. වීඩියෝ අවසානය වන තෙක් බලන්න, මොකද අංක එක වැරදි තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලොකුම හානිය සිදු කළ තීරණය කියලා බොහෝ දෙනා අදත් කියන්නේ. අංක 5 නායකත්වය නිතර වෙනස් කිරීම. සාර්ථක ක්‍රිකට් කණ්ඩායමක් ගොඩ නැගෙන්නේ දක්ෂ ක්‍රීඩකයන්ගෙන් විතරක් නෙවෙයි. ශක්තිමත් සහ ස්ථාවර නායකත්වයකුත් ඒකට අත්‍යවශ්‍යයි. ලෝකයේ සාර්ථක කණ්ඩායම් දිහා බැලුවොත් ඔවුන් වසර ගණනාවක් එකම නායකයෙකු යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ පසුගිය වසර කිහිපය තුළ නායකත්වය නිතර වෙනස් වුණා. එක් නායකයෙක් යටතේ කණ්ඩායම් සැලසුම් හදන අතරතුර තවත් නායකයෙක් පත් වුණා. ඒ සමගම කණ්ඩායම ක්‍රීඩා රටාව තීරණ ගැනීම ක්‍රමය හා ක්‍රීඩකයන්ගේ භූමිකාත් වෙනස් වුණා. මේ නිසා කණ්ඩායමට දිගුකාලීන දැක්මක් ගොඩ නැගීමට අපහසු වුණා. සමහර ක්‍රීඩකයන් තමන් ස්ථානය තහවුරු කර ගන්නවත් අමාරු වුණා. නව නායකයෙක් එන හැම අවස්ථාවම අලුත් සැලසුමක් ආරම්භ කිරීම නිසා කණ්ඩායමේ ස්ථාවරත්වය බිඳ වැටුණා. අද බොහෝ ක්‍රිකට් විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබැසීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස මෙම අස්ථාවර නායකත්වය සැලකිය හැකි බවයි. අංක 4 තේරීම්වල අස්ථාවරත්වය. ක්‍රිකට් කණ්ඩායමක් සාර්ථක වෙන්න ක්‍රිකට් ක්‍රීඩකයන් විතරක් හිටියම හරියන්නේ නැහැ. කණ්ඩායමට ස්ථාවර තේරීම් ප්‍රතිපත්තියක් සහ ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් අවස්ථා ලබා දීම අත්‍යවශ්‍යයි. නමුත් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලොකුම ගැටලුවක් උනේ තේරීම්වල අස්ථාවරත්වයයි. එක තරඟාවලියක හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පවා ඊළඟ තරඟාවලියේ කණ්ඩායම නොසිටි අවස්ථා බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. මේ නිසා ක්‍රීඩකයන්ට තමන්ගේ ස්ථානය ගැන විශ්වාසයක් ඇති කරගන්න අමාරු වුණා. කණ්ඩායමේ සංයෝජන නිතර වෙනස් වීම නිසා පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර හොඳ අවබෝධයක් ගොඩ නැගුණේ නැහැ. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගෙන දියුණු වෙන්න ප්‍රමාණවත් කාලයක් ලැබුණේ නැහැ. එක් අසාර්ථක තරඟාවලියකින් පසුව කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා බොහෝ දක්ෂතා අහිමි වුණා කියලා විවේචනත් එල්ල වුණා. අදටත් බොහෝ ක්‍රිකට් රසිකයන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබැසීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස මෙම අස්ථාවර තේරීම් ප්‍රතිපත්ති සැලකිය හැකි බවයි. අංක 3 2014 පසු පරපුර සූදානම් නොකිරීම. 2014 T20 ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම අවස්ථාවක් වුණා. නමුත් ඒ ජයග්‍රහණයෙන් ටික කලකට පසුව කණ්ඩායමේ කොඳු නාරටි වුණු දැවැන්ත ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගත්තා. මහිල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන්ගේ අත්දැකීම්, නායකත්වය සහ දක්ෂතා එකවර අහිමිවීම කණ්ඩායමට විශාල බලපෑමක් ඇති කළා. ප්‍රධාන ගැටලුව උනේ ඔවුන්ගේ තැන ගන්න ඊළඟ පරපුර කල්තියා සූදානම් කර නොතිබීමයි. ලෝකයේ සාර්ථක කණ්ඩායම් තමන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම යන්න කලින් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී අලුත් පරපුරක් ගොඩනගනවා. නමුත් ශ්‍රී ලංකාවට එවැනි සංක්‍රාන්තික සැලැස්මක් ප්‍රමාණවත් ලෙස තිබුණේ නැහැ. ඒ නිසා 2014 පසුව කණ්ඩායමට ස්ථාවර පිත කරන පෙළක්, නායකත්වයක් සහ ජයග්‍රාහී සංස්කෘතිය ගොඩනගා ගැනීමට අසීරු වුණා.
බොහෝ රසිකයන් විශ්වාස කරන්නේ ඊළඟ පරපුර කාලතියා සූදානම් කළා නම් අද ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම කණ්ඩායම් අතර සිටින බවයි. අංක 2. දේශීය ක්‍රිකට් පද්ධතියේ ගැටලු. ලෝකයේ සාර්ථකම ක්‍රිකට් රටවල් දිහා බලද්දී ඔවුන්ගේ ශක්තිය මූලික හේතුවක් වන්නේ ශක්තිමත් දේශීය ක්‍රිකට් පද්ධතියක් තිබීමයි. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්ත වැනි රටවල් තම දේශීය ක්‍රිකට් තරඟාවලි හරහා ජාත්‍යන්තර මට්ටමට සූදානම් ක්‍රීඩකයන් බිහි කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් පද්ධතිය ගැන වසර ගණනාවක් පුරා විවේචන එල්ල වී තිබෙනවා. බොහෝ විචාරකයන් පවසන්නේ දේශීය තරඟ මට්ටම සහ ජාත්‍යන්තර ක්‍රිකට් මට්ටම අතර විශාල පරතරයක් පවතින බවයි. ඒ ප්‍රතිඵලය ලෙස දේශීය තරඟවල දක්ෂතා දැක්වූ සමහර ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමට පැමිණීම පසු පීඩනය සහ තරඟකාරීත්වය හමුවේ අසීරුතාවයට මුහුණ දෙනවා. ඒ වගේම ක්‍රීඩා සමාජ කණ්ඩායම් සංඛ්‍යාව වැඩිවීම නිසා දක්ෂතා විසිර යන බවට විවේචනය තිබුණා. ශක්තිමත් දේශීය තරඟාවලියක් නොමැති නම් ජාතිය කණ්ඩායමට අනාගත තරු ක්‍රීඩකයන් සොයා ගැනීම අසීරු වෙනවා. ඒ නිසා බොහෝ දෙනා විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබැසීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස දේශීය ක්‍රිකට් පද්ධතියේ දුර්වලතා සැලකිය හැකි බවයි. අංක 1. දිගුකාලීන සැලැස්මක් නොතිබීම. බොහෝ ක්‍රිකට් විශ්ලේෂකයන්ගේ මතය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබැසීමට බලපෑ ලොකුම හේතුව වන්නේ දිගුකාලීන සැලැස්මක් නොතිබීමයි. ලෝකයේ සාර්ථකම කණ්ඩායම් තමන්ගේ අනාගතය ගැන අවුරුදු 4ක් සිට 8 දක්වා කාලයක සැලසුම් කරනවා. ඔවුන් ලෝක කුසලාන ඉලක්ක කරගෙන ක්‍රීඩකයන් සංවර්ධනය කරනවා. නායකයන් සූදානම් කරනවා. ස්ථාවර කණ්ඩායමක් ගොඩනගනවා. නමුත් ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපයක් තුළ පුහුණුකරුවන් නිතර වෙනස් වුණා. තේරුම් කමිටු වෙනස් වුණා. නායකයන් වෙනස් වුණා. එක් පාර්ශවයක් ආරම්භ කළ සැලැස්ම තවත් පාර්ශවයක් පැමිණ පසු වෙනස් වුණා. මේ නිසා එකම දැක්ම යටතේ කණ්ඩායමක් ගොඩනැගීම අසීරු වුණා. තරුණ ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම ස්ථාවර සංයෝජනය හදා ගැනීම සඳහා ලෝක කුසලාන මට්ටමේ කණ්ඩායම් නිර්මාණය කිරීම ප්‍රමාද වුණා. බොහෝ දෙනා විශ්වාස කරන්නේ පැහැදිලි දිගුකාලීන සැලැස්මක් තිබුණා නම් අද ශ්‍රී ලංකා ක්‍රිකට් මීට වඩා ශක්තිමත් ස්ථානයක සිටින බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අද මුහුණ දෙන ගැටලු එක දවසින් ඇතුණු දේවල් නෙවෙයි. අපි කතා කළ මේ වැරදි පහ එකතු වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ කණ්ඩායමේ දිනුවට බලපෑවා. නමුත් සුබ ආරංචියක් තියෙනවා. මේ ගැටලු නිවැරදි කරන්න පුළුවන් ශක්තිමත් දේශීය ක්‍රිකට් පද්ධතියක් ගොඩනගලා ස්ථාවර නායකත්වය ලබා දී තරුණ ක්‍රීඩකයන්ට නිවැරදි අවස්ථාවක් දීලා දිගු කාලීන සැලැස්ම යටතේ කණ්ඩායම සංවර්ධනය කළොත් ශ්‍රී ලංකාවට නැවතත් ලෝකයේ ප්‍රබල කණ්ඩායම් අතරට පැමිණිය හැකියි. 1996 ලෝක කුසලානේ දිනපු රටක් 2007 සහ 2011 ලෝක කුසලාන අවසාන තරඟවලට ගියපු රටක් 2014 T20 ලෝක ශූරයන් වූ රටක් ලෙස ශ්‍රී ලංකාව නැවතත් ලෝක ක්‍රිකට් වේදිකාවේ ඉහළට එන්න හැකියාව තියෙනවා. දැන් ඔබේ වාරය. ඔබ හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කරපු ලොකුම වැරද්ද මොකක්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. SL ක්‍රිකට් උදේ channel එක subscribe කරන්න. තවත් ක්‍රිකට් විශ්ලේෂණ සහ ඉතිහාස කතා සඳහා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න.